When the city sleeps and shadows grow, tune into the midnight glow. Let the airwaves take control. Welcome to Dark Shadow Radio. Dark Shadow Radio. ගැටබරු කන්දේ මුදුනේදි බැඳුන් පිමුත දෙවිවරු වෙන්දේ පුද කොට පිපුණු මල් මත රජ්ජුරු බණ්ඩාර දෙවියනේ ගීත මචං වැඩි පටන් ගෙන තියෙන්නේ උනෝගනේ හරි ආයුබෝවන් ඔයාලට එකතු වෙන්නේ මේ අපේ ඩාර්ක් ෂැඩෝ රේඩියෝ එකේ පළවෙනි එපිසෝඩ් එක සියලසර ඔඩියෝ පොඩ්කාස්ට් සීරීස් එක. ඔව්. ඒකේ පළවෙනි එපිසෝඩ් එක. අපි මේ සියලසර එකේ කතා කරන්නේ අපේ ඉතිහාසය. අපේ ජනශ්‍රුතිය, ජනකථා මේවා ගැන අතුලාන්තයෙන් මේ කතා කරන එක තමයි මෙතන කරන්නේ. ඉස්සෙල්ලා මං කියන්නම් මං කවුද කියලා. මම ඉසුරු චමෝද්‍ය. ඒතර මාත් එක්ක ඉන්නේ මෙතන සඳරු තිරිෂා. ඔය අනිවාර්යෙන් ගිල්පිටි ඉස්කෝලේ න දන්නවා ඉතින් කවුද කියලා. anyway අපි ඉක්මනට එමු අපේ මාතෘකාවට. අපේ මාතෘකාව තමයි මේ රජ්ජුරු බණ්ඩාර දෙවියන්. ඒ දෙවියන් ගැන අපි අනිවාර්යෙන් එපිසෝඩ් 7ක් 8ක් 10 ඔය වගේ ප්‍රමාණයක් අනිවාර්යෙන් අපි කරાવી. අද අපි ඒකට මේ මාතෘකාව පටන් ගන්න දැන් සඳු අපි කොහොමද ඒක පටන් ගන්නෙ? ඇයි මිනිස්සු ආගමක් නෑ අභිචාරයකට හුරු වෙන්නේ? සුබ දවසක් ඉසුරු. ඒ වගේම අපිව අහන අපිට සවන් දෙන සියලුම ශ්‍රාවකයන්ගෙන් අවසරයි. ඔබ පළවෙනි ප්‍රශ්නය මතු කරා ඇයි අපි අභිචාරයකට යොමු වෙන්නේ? ඉසුරු මිනිස්සු ඉස්සෙල්ලාම හිටියේ මේ ප්‍රාග්ඓතිහාසික මිනිස්සු හිටියේ වනචාරී ජීවන රටාවක. වනචාරී ජීවන රටාවෙන් මිදුණු මිනිසා ශිෂ්ටාචාරමත් සමාජයකට එළඹීමෙන් පසුව අභිචාරයකට එළඹුණා. ඒ කියන්නේ මිනිස්සු හිටපු තත්වයෙන් ඉදිරියට තවත් අඩියක් තැබීම තමයි මේ අභිචාරයක් කියලා කියන්නේ. මුලින්ම අභිචාර ගත්තන් පස්සේ මේ මුල් කාලීන අභිචාරයන් අතර ඔය මල උන් නැදීම, ගස්ගල් පර්වත වන්දනා කිරීම වගේ අභිචාර විධික්‍රමයන් තියෙනවා. අපිට ඔය ඉබ්බන් කටුව සුසාන භූමිය වගේ සුසාන භූමිය පරීක්ෂා කරාම අපිට ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්නට පුළුවන්. ඇයි මිනිස්සු අභිචාරයකට යොමු වෙන්නේ? ඒක මානව විද්‍යාත්මක කාරණයක්. මම කිව්වා මුලින්ම මිනිස්සු වන්දනාමාන කරේ ගස්කල් වලට කියලා. ඒ වන්දනා කිරීම පසු කාලීනව මිනිස්සු පාදක කරගෙන සිද්ධ වුණා. මුලින් ගස්ගල් වන්දනා කරපු අය පසුව දෙවියන් වන්දනා කිරීමට යොමු වුණා. මේක පූර්ණ වශයෙන්ම මානව විද්‍යාත්මක කාරණයක්. මෙලෙස අභිචාරයකට යොමු නොවීමට කිසිදු කෙනෙක්ට හැකියාවක් නැහැ. අපි අද දන්නවා ලෝකයේ නිරාගමිකයි. ඔව්. අපිට ආගමක් නැහැ, අපි නිරාගමිකයි. ආගමක් ඕනේ නැහැ. මේ වගේ අදහස් මතුවෙනවා. නමුත් ඔවුන් නිරාගමිකයි කියන අභිචාරයට යොමු වෙලා තියෙනවා. ඒක ආගමක් නෙවෙයි. නමුත් ඒක ඇදහිීමක්. අපි නිරාගමිකයි කියන සංකල්පය තුළ වුන් ක්‍රියාත්මක වෙනවා. ඇයි මිනිස්සු ආගමක් අදහන්නේ කියන කාරණාවට අභිචාරයකට යොමු වෙන්නේ කියන කාරණයට ඒ ප්‍රශ්නෙට උත්තරය තමයි ඒක මිනිස්සුන්ගේ
ඥානමය තත්ත්වයක් මිනිස්සුන්ගේ මනසත් එක්ක තියෙන ගනුදෙනුවක්. ඒ නිසා මිනිස්සු ඊට යොමු වෙලා තියෙනවා. අපේ මාතෘකාවට අපි යොමු වුණොතින් ඔව් රජ්ජුරු බණ්ඩාර දෙවියන් පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන් අපිට තියෙනවා ඉතිහාසය නැවත කියවා ගැනීමට අවශ්‍යතාවයක්. මොකද රජ්ජුරු බණ්ඩාර දෙවියන් කියන්නේ බොහොම දිගු ඉතිහාසයක් තියෙන උප්පත්ති කතා රාශියක් තියෙන ඊටමත් කීර්තිමත් ප්‍රාදේශීය පාලකයෙක්. ඔහු බොහෝ තැන්වල ඔහුගේ උපත සම්බන්ධයෙන් බොහෝ තැන්වල සඳහන් වෙන්නේ ඔහු මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා මරණින් මතු ආත්ම භාවය දෙවියන් අතර ඉපදුනායි කියලා. අපි මුලින්ම බලමු ලාංකීය දේව ඇදහිල්ල හෙවත් අභිචාර විධික්‍රමය කොහොමද සිද්ධ වුණේ, මේවා කොච්චර පරණද කියන කාරණාව ගැන. පොඩි බාධා කිරීම. මේ වගේ ප්‍රෝග්‍රෑම් අපි හදන්නේ මේකට මේ වගේ ඔඩියෝ පොඩ්කාස්ට් අහන්නම කැමති පිරිසක් ඒ අයට තමයි මේක හදන්නේ. ඔයා මේ වගේ සීරියස් එකක් අහන්න කැමති නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. හරි. අපි මාතෘකාව. ඉසුරු තමන්ගේ ඒ කටයුත්තත් කරගත්ත අතරේ අපි අපේ මාතෘකාවට එනවා ලංකාවේ දේව ඇදහිල්ල අභිචාර විධික්‍රමයන් කොච්චර පරණයිද කියන එක ගැන. ඒක ප්‍රාග්ඓතිහාසික සංකල්පයක් මිනිස්සු ඉතිහාසයේ ඉඳලා කරා. අපි ඉස්සර කලින් ප්‍රශ්නේදීත් ඒ බව මතු කරා. මහින්දාගමනය තමයි මේ අභිචාර විධික්‍රමයන් දේව ඇදහිල්ල වලට අලුත් හරයක් එකතු කරේ, අලුත් වටිනාකමක් එකතු කළේ. ඉස්සර මිනිස්සු ගස්ගල්, ගංගා, පර්වත මේ අනාදී අජීවී වස්තුන්ට වන්දනා කරා. එතෙන්දී දැඩි භක්තියක්, ඒවායේ විශාලත්වයේ පරිමාණය පිළිබඳව ගෞරවයක්, ඒවායින් Taman ලබන ප්‍රයෝජන පිළිබඳව අදහසක් එක්ක තමයි මේ වන්දනාව සිද්ධ වුණේ. ඉන් අනතුරුව මහින්දාගමනය සිදු වෙලා ලංකාවට බෞද්ධ දර්ශනය, බුදුදහම පැමිණීමත් සමග ලංකාවේ අභිචාර පද්ධතිය ඊට වඩා සංකීර්ණ සහ විද්‍යාත්මක වෙනවා. විශේෂයෙන්ම ගස්ගල් වැඳපු මිනිස්සු දෙවියන්, එහෙම නැත්නම් අපි ජීවී බවක් සහිත කොට්ටාසයකට වන්දනා කිරීමට යොමු වෙනවා. මේ දෙවියන් ගත්තම අපේ ලංකාවේ ලාංකීය සම්භවයක් සහිත දේව කොට්ටාශයක් ඉන්නවා. ඒ වගේම ඉන්දියානු හින්දු ධර්මයේ ආభాෂය තුලින්ද අපිට දේව ප්‍රජාවක් පිළිබඳ අදහස් ලැබිලා තියෙනවා. මේකී දේව පුරාණය ආශ්‍රිත ඇදහිම් ලාංකීය ජන සමාජයේ වසර 2500ක් විතර පරණ සාධකයක්. අද වෙනතුරුත් ඒ සාධකයේ කිසිදු ආකාරයකින් මිනිස්සු අතරින් ගිලිහිලා යන්නේ නැතුව තවදුරටත් වර්ධනය වෙලා අදටත් අපි දකින දේවාල කොට නැගෙනවා. අලුතෙන් මිනිස්සු දෙවිවරුන්ට වන්දනාමාන කිරීමට යොමු වෙනවා. මේ වගේ මිනිස්සු යොමු වෙලා තියෙනවා දේවල් වලට. ලංකාවේ ප්‍රාග්ඓතිහාසික යුගයන් පසු කළා මිනිස්සු පුද්ගල ස්වරූපයෙන් ඉන්න දෙවියන්ට වන්දනා කිරීම සිද්ධ වෙනවා. මේ පුද්ගල ස්වරූපයෙන් ඉන්න දෙවියන්ට වන්දනා කිරීමේ මූලික අධීරයක් තමයි ආදිවාසී ජනතාව අතර දෙවියන් ලෙස හඳුන්වනවා කන්දයකා සහ බිලිඳියකා යන පූර්වාත්මභාවයන්හිදී මනුෂ්‍යාත්මය ලබලා මරණින් මතු දේවත්වයට පත් වුණ අය සැලකෙන දෙවිවරු දෙදෙනෙක්. කන්දයකා සහ බිලිඳියකා. ඔය දෙන්නම සහෝදරයෝ දෙන්නේ. ඒ පුරාණ කතාව වෙන්නේ කන්දයකා යනු වැඩිමහල් සහෝදරයා, බිලිඳියකා කියන්නේ බාල සහෝදරයා. වැඩි ආදිවාසී ජනතාවගේ දෙමව්පියන් දෙපළ
තමන්ගේ වැඩිමහල් සහෝදරයා වෙතට කුඩා සහෝදරයා පවරලා ඌව රැක බලා ගන්න කියලා පවරලා කැලේ දඩේමේ ගියාම කන්දේ යකා හැවත් වැඩිමහල් සහෝදරයා විසින් බිලිඳි යකා කුඩා සහෝදරයාව ඝාතනය කිරීමට ලක් වෙනවා. ඊට පස්සේ කන්දේ යකත් සියදිවි නසා ගන්නවා. ඉන් අනතුරුව ඔවුන්ව දේවත්වයෙන් ඇදහිීමට ආදිවාසී ජනතාව යොමු වෙනවා. ඒ වගේම අපි දන්නවා වෙසමුණි රජුව කියලා අහලා තියෙනවා. ඒක අනුරාධපුර රාජධානිය දක්වා ඊටත් වඩා ඉතිහාසයකට තිබෙන සංකල්පයක්. දේව රූපයක් සහිතව වන්දනාමාන කිරීම මේ වෙසමුණි රජුරවන්ටත් සිදු වුණා. වර්තමානයේදී කුවේර ප්‍රභාස්වර වෛශ්‍රවණ කියන මේ නම් වලිනුත් මේ වෙසමුණි රජුරවන් හඳුනා ගන්නවා. ඔය ප්‍රභාස්වර වෛශ්‍රවණ කියන්නේ සතරවරම් දෙවිවරුන්ගෙන් එක් දෙවි කෙනෙක්, ධනයට අධිපති දෙවියන් විදියට ඔහු හඳුනා ගන්නට ලබනවා. ඔහු සියලුම යක්ෂයන්ට, යක්ෂණියන්ට අධිපතිව වැඩ සිටින බවට ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. කෙසේ නමුත් කාලයාගේ ඇවෑමෙන් ලංකාවේ දේව ඇදහිල්ල තව දුරටත් පුළුල් වෙනවා. මේ පුළුල් වීමට බලපාන ප්‍රධානම සාධකය තමයි ඉන්දිය උපමහද්වීපයේ ජන සමාජය තුල පැවතිච්ච අනාදිමත් කාලයක ඉඳලා පැවතිච්ච. අපි දන්නවා බ්‍රාහ්මීය සමාජය තුලින් තමයි මේ සංකල්පයන් එන්නේ. බ්‍රාහ්මියන් පැවතෙන්නේ ආර්යයන්ගෙන්. ඔවුන් වසර 4000ක් පමණ දිගු ඉතිහාසයක් තියෙන ජන කොට්ටාශයක්. මේ ඉන්දියානුවන්ගෙන් තමයි අපිට ලංකාවේ අපිට දේවවාදී සංකල්පය විශාල වශයෙන්ම ලැබෙන්නේ. ඉන්දියානුවන් විශ්වාස කරනවා 33 කෝටියක් දෙවියන් වැඩ හිඳිනා බවට. විශේෂයෙන්ම පොළොන්නරු රාජධානිය ගත්තයින් පස්සේ ලංකාව කාලිංග මාග, චන්ද්‍රබානු, පාණ්ඩ්‍ය ආදීන්ගේ ආක්‍රමණයන්ට ලක් වෙනවා. පොළොන්නරු රාජධානිය අදටත් අපිට දකින්න පුළුවන් ශිව දේවාල අංක 1, අංක 2 ආදී දේවාලයන් දකින්නට පුළුවන්. ඒ විදිහට ලංකාවට ලැබුණු මේ දේවවාදී සංකල්පයන් තවදුරටත් වර්ධනය වෙනවා. විශේෂයෙන්ම පත්තිනි දේවිය, සරස්වති දේවිය, ශිව දෙවියන්, විෂ්ණු දෙවියන්, ගණ දෙවියන්, කතරගම දෙවියන් එනාදී ලංකාවේ දේව ඇදහිීම තුළ ඔව් එතෙන්දී අපි සාකච්ඡා කරන්න ඕන එක වෙනම තේමාවක් විදිහට. මොකද මම දැන් කලින් නම් සඳහන් කර දෙවිවරු සියලු දෙනාම ඉන්දීය Hindu ආభాෂයක් සහිතයි. නමුත් ඔබ දැන් සඳහන් කළ වැව් වලට අධිපති, අපේ ධන දාන්නයට අධිපති දැන් ගම්බාර, දැඩිමුණ්ඩ, වීරමුණ්ඩ මේ වගේ දෙවිවරුන්, ප්‍රාදේශීය දෙවිවරුන් ලාංකීය ජන සමාජය තුලින් මතුවෙච්ච දෙවිවරු. ඔව්. සමන් දෙවියන් විශේෂ තැනක් ගන්නවා. හොඳ තේමාවක් අපේ ශ්‍රාවකයන්ට දැනුම අලුත් කරගන්න, අදහස් බෙදා ගන්න හොඳ තේමාවක් කියලා මම හිතනවා. සමන් දෙවියන් පිළිබඳ සංකල්පයන්. මම කලින් නම් සඳහන් කළ දෙවිවරුන්ගේ ආభాෂය විශේෂයෙන්ම ලැබෙන්නේ ඉන්දියාවේ. එතෙන්දී අපි රාජතාන්ත්‍රික වශයෙන් පවත්වපු සම්බන්ධතා, ආවාහ විවාහ සිද්ධ වුණා ලංකාවේ රජවරුන් අතර. එතකොට මේ කාරණත් එක්ක තමයි ලංකාවට දේවවාදී සංකල්පය තවදුරටත් පැමිණෙන්නේ. විශේෂයෙන්ම දැන් ඒ ඉන්දියාවේ ඉඳලා ආපු දෙවිවරු ඉමහත් හරසරින් ලංකාව තුළ වන්දනාමාන කරනවා. රුහුණු ප්‍රදේශය ගත්තන් පස්සේ රුහුණු මහා කතරගම දේවාලය ස්කන්ධ කුමාර කතරගම දෙවියන් උදෙසා වන්දනාමාන කිරීම කරනවා. මාතර දෙවුන්දර ප්‍රදේශයේ විෂ්ණු දෙවියන් වෙනුවෙන් වන්දනාමාන කිරීම කරනවා. ඒ වගේම ලංකාවේ දෙවොල් දෙවි සත් කට්ටුව ගත්තන් පස්සේ දෙවොල් මඩු ශාන්ති කර්මයේදී ඔවුන්ව කේන්ද්‍ර කොටගෙන පත්තිනි දේවියත් ඉන්දියාවේ සිට මෙරටට වැඩම වූ දේවතාවියක්. පත්තිනි දේවිය, දෙවොල් දෙවියන් මේ සියලු දෙනා ඉන්දියාවෙන් ආවායයි ඒ සංකල්පයට සීමා නොවි
නොමද ගෞරවයට වන්දනාමානයට ලාංකිකයන් තුලත් මේ දෙවිවරුන් ලක් වෙනවා. බෞද්ධ සංස්කෘතිය ගත්තන් පස්සේ ඔබ කලින් සඳහන් කර වැව් වලට ධාන්‍ය වලට අධිපති ඒ ප්‍රාදේශීය දෙවිවරුන් ගත්තම ඒ දෙවිවරුන් ලංකාවේ ඉපදිලා ලාංකික ජන සමාජය හැදී වැඩිලා ලංකාවේ මිනිස්සුන්ට යහපතක් කළා මිය ගියයින් පස්සේ ඔවුන් දේවත්වයට පත් වූවා යයි ලංකාවේ මිනිසුන් විසින් විශ්වාස කරනු ලබන දේව කොට්ටාශය. ඔවුන් තුසිත යාමේ රතිය නිම්මා රතිය පරිනිමිත වසවර්තිකය යන ඒ දේවතලවල මේ මෙතනයි ඉපදිලා ඉන්නේ කියන අදහස නැහැ. අපි දැන් ශක්‍ර දෙවියන් ගත්තන් පස්සේ උන්වහන්සේලා ඉපදිලා ඉන්නේ මෙන්න මේ තැන්වල කියලා අදහසක් වෙනවා. නමුත් අර ප්‍රාදේශීය දෙවිවරුන්ට එවැනි අර දිව්‍ය තල පිළිබඳව අදහසක් නැහැ. නමුත් ඔවුන් දේවත්වයට පත් වූයේ යයි අදහස සමාජයේ පවතිනවා. එතකොට අපේ මාතෘකාව රජ්ජුරු බණ්ඩාර දෙවියන් ප්‍රාදේශීය දෙවියන්. රජ්ජුරු බණ්ඩාර දෙවියන් අනු ඇත්තෙන්ම ප්‍රාදේශීය දෙවියන්. මොකද ඔය රජ්ජුරු බණ්ඩාර කියන්නේ වෙනම පෙළපත් නාමයක්. බණ්ඩාර දෙවිවරුන් ඉතා විශාල සංඛ්‍යාවක් ලංකාවේ විවිධ ප්‍රදේශවලට ප්‍රාදේශීය දෙවිවරු වශයෙන් අධිපතියෝ වැඩ ඉන්නවා. හරි. අපි ඊළඟ මාතෘකාව එතකොට බණ්ඩාර පෙළපත ගැන. ඔව් අපි බණ්ඩාර පෙළපත ගැන අවධානය යොමු කරන්නට ඕන. ඔව්. එහෙනම් අද අපේ මාතෘකාව උන්නේ ඇයි මිනිස්සු අභිචාරයකට හුරු වෙන්නේ? දැන් මේක තමයි අපේ රජ්ජුරු බණ්ඩාර දෙවියන් ගැන කතා කරද්දී අපි මුලින්ම අපි පසුබිම දැනගන්න ඕනනේ මේ රජ්ජුරු බණ්ඩාර දෙවියන් කොහොමද එන්නේ කියලා. අපේ පළවෙනි එපිසෝඩ් එක මෙතනින් නවත්තනවා. ඊට කලින් මතක් කරන්න ඕන අපේ ඩාර්ක් ෂැඩෝ රේඩියෝ එකේ තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා The Deep Dream රේඩියෝ ඩ්‍රාමා එක Future Nightmare. මෙතනින් දැන් අපේ ඒකේ හඬ නළුවා තරුස එයා අනිවාර්යෙන් ඒකත් අහන්න අහලා ලයික් එකක් දාන්න you know හරි එහෙනම් අපි අදට මේ ප්‍රෝග්‍රෑම් එක නවත්තනවා ඔබ සැමට සුබ සතියන්තය මම සතිය දාන්න ප්‍රෝග්‍රෑම් ඒක වඩාත් පහසු වේවි. නැත්නම් දවසින් දවස් දාන්න හරි ඕන එක. When the city sleeps and shadows grow, tune into the midnight glow. Let the airwaves take control. Welcome to